2026 අවුරුද්දේ වාහන මිල වැඩි වෙයිද? අයිබෝන් අද කතා කරන්නේ 2025 අයවැය යෝජනා අංක 2. දැන් වාහන මිල ගැන කතා කරද්දී ගොඩක් වෙලාවට 2025 පෙබරවාරි මාසෙන් පස්සේ තමයි අලුතින් වාහන ලංකාවට ගෙන්නන්න ගත්තේ. අවුරුදු 4ක වාහන ගෙන්වීම එහෙම නැත්නම් වාහන ආනයනය කිරීම නවත්තලා. හැබැයි වැඩේ තියෙන්නේ 2026 අවුරුද්දේ ඉඳන් තිබ්බේ නැති බද්දක් පණවන්න යනවා කියලා ආරංචි මේ 2026 අයවැය යෝජනාත් එක්ක. මොකක්ද ඒ බද්ද? SSCL එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද. මෙච්චර කල් වාහන ඉම්පෝර්ට් කරද්දී ලක්ෂරි ටැක්ස් එක ගහලා කස්ටම් ඩියුටිස් ගෙවලා ඒ මිල තමයි ඒකට ලාභයක් එකතු කරගෙන වාහන විකුණනයි විකුණන්නේ. හැබැයි මේ අයවැය යෝජනා එක්ක අලුතින් SSCL එකතු වෙන්න යනවා කියලා ආරංචියක් තියෙනවා. හරි. දැන් එතකොට වර්තමානයේ තියෙන තත්ත්වය අනුව නම් මේ SSCL එක එහෙම නැත්නම් සමාජ ආරක්ෂණ දායකත්ව බදු ප්‍රතිශතය 2.5යි. එතකොට 2026 අවුරුද්දේ ඉඳන් අලුතින් ගෙන්වන වාහනවල කොස්ට් එක 2.5කින් වැඩිවීමේ සම්භාවිතාවයක් තියෙනවා. කොස්ට් එක 2.5කින් වැඩි වෙනවා කියලා කියන්නේ ඒත් එක්කම මිල වැඩි වෙන්න තියෙන සම්භාවිතාවයත් ගොඩක් වැඩි. හැබැයි හදිස්සි වෙන්න එපා. මේ අපි කතා කරන්නේ අයවැය යෝජනා විතරයි. මේකේ තියෙන පසුගාමී බලපෑම ඒ වගේම මේකෙත් එක්ක වාහන මිලට වෙන්න පුළුවන් එක අපි ඉස්සරහට කතා කරමු. මේක නවත් මොකක්ද හිතන්නේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න පල්ලෙහෙන්.